අයිබන් කියලා ඔයගොල්ලෝ සියලු දෙනා පිළිගන්නවා කොරියන් ලයිෆ් විත් නාව YouTube channel එකට සුන්දර දකුණු කොරියාවෙන් ඉඳගෙන. ඉතින් අද දවස් මම ඔයාලට කතා කරන්න යන්නේ මේ රජයේ මාලිමාව පරාදීමත් එක්ක කොරියානු රැකියා සඳහා බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට මොන විදිහට මේක බලපානවද කියන කාරණය. ඉතින් ඇත්තට මේක ඔයගොල්ලන්ගේ කොරියානු හිණේ බොඳ වෙන්න බලපානවද නැත්නම් තවත් ශක්තිමත් වෙන්න බලපානවද? ජනාධිපතිවරයා පත් වෙලා දැන් මාස 6කට ආසන්න කාලයක් නැත්නම් ඊට වඩා කාලයක් ගත වෙනවා. ඉතින් කොරියානු රැකියාව සම්බන්ධව ජනාධිපතිවරයා කිහිප වරක් ප්‍රකාශ කළා තියෙනවද? මේ සඳහා ඍජුව කීපාරක් මැදිහත් වෙලා තියෙනවද? ඉතින් ඇත්තටම දැන් කොරියාවට යන බලාගෙන වෙබ් එකේ කී දිනක රැඳිලා ඉන්නවද? එතකොට මේක ඉක්මනින් යවන්න මොන වගේ ක්‍රියාමාර්ගද ගන්නෙ? ඇයි තවමත් විභාගයක් නැත්තේ? මේ සඳහා මොනවාද ගත ක්‍රියාමාර්ග? මේ සඳහා ක්‍රියාත්මක වෙයිද? ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ ඔයාගේ හීනේ තවත් දවසින් දවස ඈතට යන එකද? මේ සඳහා මොකක්ද කරන්නේ? ඉතින් මොන වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් උතර මේ පරාජය වීම හෝ මොනවා හෝ දෙ ඡන්දේ තියෙන ප්‍රතිඵලයත් එක්ක මොන වගේ බලපෑමක් වෙනවද කියන එක ගැන ඔයගොල්ලන්ට මේ වෙලාවේ අනිවාර්යයෙන්ම කුතුහලයක් ඇති. ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. මාසයකට කලින් මාසයක් වුණෙත් නෑ. ඔව් මාසයකට විතර කලින් ඔයගොල්ලන් තිබ්බා සිංහල අලුත් අවුරුද්ද. ඒක ඇවිල්ලා එක රැල්ලක්. දැන් අද දවසේ වෙද්දි මේ ඡන්ද රැල්ල. ඊට පස්සේ තව සතියක් දෙකක් යද්දි වෙසක් එක එනවා. ඊට පස්සේ පොසොන් ඇසලෝ විදියට එනවා. ඉතින් මේ ඇවිල්ලා කාලෙන් කාලෙට එන රැලි විතරයි. ඉතින් ඔයාගේ ජීවිතය කියන්නේ ඒ වගේ රැලි වලට අහු වෙන්න ඕන එකක් නෙමෙයි. ඔයාගේ හීන කියන්නේ රැල්ලකට ආව හීනයක්වත් රැල්ලකට ගහගෙන යන හීනයක්වත් නෙවෙයි. ඉතින් රැලියෙයි ඕන තරම් ඒ එන වේගෙම රැල්ල සමහරට ගහගෙන යයි. ඉතින් ඒ රැල්ලට ගහගෙන යන කෙනෙක් වෙන්න එපා. ඔයාගේ හීන වෙනුවෙන් වැඩ කරන්න. ඡන්දේ ඕන විදියට යයි. වෙසක් පොසොන් ඕන විදියට යයි. ඔයා අවශ්‍ය ප්‍රමාණයෙන් මැදිහත් වෙන්න. හැබැයි ඔයා මතක තියාගන්න ඔයාගේ හීනේ මොකද්ද කියන එක. ඔයා කොරියාවට එන්න නම් රැලි වලට අහු වෙලා ඔයාට ඒ හීනේ කවදාවත් ගොඩ යන්න බැරි වෙනවා. ඒ හින්දා ඔයා දන්න ලොකු තරගයක් තියෙනවා. ඔයා මේ මොහොතේ කරන්න ඕන මොන රැල්ල මොන විදියට ආවත් ඔයාගේ හීනේ ඔයා යන එක. සමහරවිට එක එක අභියෝග එන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. අපි ජීවිතේ කියන්නේ කොහොමද අභියෝග. ඒ ඔයා හිතන්න මේ ගත වෙන මොහොත ඔයාට ආය කවදාවත් ගන්න බෑ. ඒ වගේම ගෙවිච්ච දවස් ආය කවදාවත් ගන්නත් බෑ. ඒ හින්දා ඔයාගේ හීනෙට හැම මොහොතම වැඩ කරන්න. ගෙවෙන හැම තප්පරයකම ඔයාගේ හීනයක් වෙනුවෙන් හීනෙ වෙනුවෙන් වැඩ කරන්න. ඔයාගේ හීනයක් තියෙනවා නම් ඒ හීන සාර්ථක කරගන්න ඒ සඳහා වැඩ කරන්න. නැත්නම් ඔයාට වෙන්නේ දවසක ඔය එන රැලි වලට ඔයත් ගහගෙන යන්න ගිහලා එන රැලි වලට ඔයත් ඒ සඳහා උනන්දු වෙන්න ගිහිල්ලා වෙන්නේ අවසානට ඔයාගේ හීනේ දවසින් දවස මොහොතින් මොහොත කඩා වැටෙන එක හීනට ලං වෙන එක නෙමෙයි. ඒ හින්දා කොරියාවට එන්න බලාගෙන ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ කොහොමද කොරියානු භාෂාව ඉගෙන ගන්න සහ කොහොමද මේ විභාගය සඳහා මුහුණ දෙන්නේ. ඒ වගේම කොරියාව මොන වගේ තත්ත්වයන්ද තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගැන ඔයා එතරම් දැනුවත් විය යුතු වෙනවා. ඉතින් කොරියන් ලයිෆ් විත් නාම YouTube channel එකට එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ට මම මේ මොහොතේ මේ විදිහේ වීඩියෝ එකක් දාන්න හිතුවේ. ඉතින් අපට වැඩක් නැහැ කවුරු දින්නත් පෙරදුනත් ඔයාගේ ජීවිතේ දිනන්න නැත්තම් අන්න ඒ කියන පණිවිඩය කියන්නේ. ඉතින් ඒ හින්දා ඔයා වෙනුවෙන් මහසල වැඩ කරන්න. සමාජයේ කියන්න කොහොමත් වෙනස් වෙමින් සකස් වෙමින් යන එකක්. ඒක වෙනස් වෙලා සකස් වෙලා ඒ යන විදිහට යයි. හැබැයි ඔයාගේ ජීවිතේ යන්නම් බාලේ යන්න දෙන්න එපා. ඔයාගේ ජීවිතේ සම්පූර්ණ වක්කීම වෙනස් කිරීම ඒක සම්පූර්ණ බාර වෙන්න ඔයාට. ඒ හින්දා ඔයා මේ මොහොතේ හිතා ගන්න මොන රැල්ල මොන විදිහට ආවත් ඔයාගේ ජීවිතේ ඔයාගේ හීන වෙනුවෙන් වැඩ කරනවා කියන එක. ඒ හින්දා දිගටම රැඳිලා කොරියන් ලයිෆ් විත් නාම YouTube channel එකත් එක්ක ඔයා තාම කොරියන් ලයිෆ් විත් නාම YouTube channel එකේ පාඩම් පරණ සිලබස් එකේ පාඩම් 60 බලලා නැත්නම් ඒ වගේම ප්‍රශ්න දහපත සාකච්ඡා කිරීම තමවා කරලා නැත්නම් සම්පූර්ණ ලයිව් කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ දේවල් බලන්න පුළුවන්. මම මේ දේවල් ඔයගොල්ලන්ට කොහොමද බලන්නේ කියලා වීඩියෝ එක අවසානට දාන්නම්. ඒ වගේම දිගටම YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මොකද කොරියාවේ අලුත් වෙන වෙනස් වෙන හැමදේම ඇත්ත ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කොරියන් ලයිෆ් විත් නාම YouTube channel එක කරහා. සමහරවිට මම කියන දේවල් එක්ක ඕගොල්ලන් හිතරිදීම ඇති වෙන්න පුළුවන්. නම් ඕගොල්ලෝ පිළිගත යුතු වෙනවා කොරියාවට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඇත්ත මෙන්න මේකයි කියන කාරණේ. මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකක් දැම්මා. කොරියාවේ ඇත්තපඩිය මොකක්ද කියන එක මගේ පේසිට් එකත් එක්ක. හැබැයි ඒක මම ඇවිල්ලා සාමාන්‍යයෙන් වැඩිපුර ඕටි ප්‍රමාණයක් කරපු හින්දා නමුත් ඒක ඊට වඩා ගන්නත් තියෙනවා. වගේම ඊට වඩා ගොඩක් අඩුවෙන් ගන්නත් තියෙනවා. ඔයා තාම මේ වීඩියෝ බැලුවා නැත්නම් බලන්න. ඒක තමයි ඇත්තම කතාව. ඔයාට අනිවාර්යෙන් කලින් දාපු වීඩියෝ එක බලන්න පුළුවන්. ඒක බලන්න කොරියාවේ ඇත්තම පඩිය මොකක්ද කියන එක. නැත්නම් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ නොදන්න රැල්ලට රැලි වලට තමයි අපි හැමදේම කරන්නේ. රැල්ලට අහු වෙලා ඔයා රැල්ලටම ගහගෙන යයි. ඉතින් එහෙම කෙනෙක් වෙන්න එපා. එන රැල්ල ආපු ස්පීඩ් එකෙම සමානට ඊට වඩා ඉක්මනින් යයි. ඔයා ඒ රැල්ලට අහු වෙන්න එපා. ඔයාගේ ජීවිතේ වෙනුවෙන් මේ මොහොතේ නම් වැඩ කරන්න පටන් ගන්න. ඔයාට පුළුවන් දවසක කොරියාවට එන්න. දවසක අපි කොරියාවදී අනිවාර්යයෙන්ම හම්බ වෙයි. එහෙනම් ඔයගොල්ලන්ගේ හීන හැබෑවන සුබ දවසක් සුබ මොහොතක් වේවා. අපි දවසක අනිවාර්යෙන් හම්බුමු. ජය වේවා. ඔයාලට කරන්න තියෙන මෙන්න මේ දේ YouTube එකට ගිහලා කොරියන් ලයිෆ් විත් නාම කියලා සර්ච් කරන්න. සර්ච් කරලා ඊට පස්සේ channel එකේ මේ විදිහට live කියලා තියෙනවා. ආයෙත් live කියන එකට යන්න.
එතකොට ඔයගොල්ලන්ට මේ විදිහට බලන්න පුළුවන් නව නිර්දේශයේ පාඩම් 60ට අදාළව ලයිව් පාඩම් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ලයිව් කොහොමද පාඩම් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම තවත් දෙයක් පරණ සිලබස් එකට අදාළ පාඩම් 60 සම්පූර්ණ වීඩියෝස් මේ විදිහට බලන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට ප්‍රශ්න සාකච්ඡා කිරීම. සවන් දීමේ ප්‍රශ්න විභාගයේ විදියටම අදාළ ටයිමින් වලටම කරපු පේපර්ස් තියෙනවා. මේ සියල්ල බලා ගන්න පුළුවන් එක්සෑම් එකට යන්න කලින් හුරුවක් විදියට. ඒ වගේම සවන් දීමේ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් කරලා තියෙනවා ප්‍රශ්න 10 පොතේ. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් මේකේ තවත් තියෙන ඔයගොල්ලන්ට විශේෂයෙන්ම සංකේත මුල්යන් භාෂාව විභාගයට එන සංකේත මොනවාද? ඒ හා සම්බන්ධ ප්‍රශ්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේ අපි කියන මුද්දර ප්‍රශ්න එහෙම නැත්නම් බිල් ප්‍රශ්න, ඒ වගේම තවත් පස්තාර ප්‍රශ්න, මේ වගේ ඔයගොල්ලන්ට අදාළ ප්‍රශ්න රටා සෑම ප්‍රශ්න රටාවක්ම සාකච්ඡා කරපු වීඩියෝස් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ සියල්ලත් බලන්න පුළුවන් මේ විදිහට කොරියන් ලයිෆ් විත් නාම YouTube channel එක ඔස්සේ. ඉතින් කොරියානු භාෂාවට අදාළව පන්තියකට යන්න නැතුව YouTube එකේ විභාගයට YouTube එකෙන් එන වීඩියෝස් බලලා ඒ ඔස්සේ ඉගෙන ගන්න ළමයිට පුළුවන් මේ විදිහට මේ දේවල් සම්පූර්ණ ඉගෙන ගන්න එකම තැනකින්. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට කොරියන් ලයිෆ් විත් නාම YouTube channel එකෙන් තමයි මේ ලයිව් කරන වෙනස පටන් ගත්තේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සම්පූර්ණ මුලින්ම ඉගෙන ගන්න ළමයෙක්ට හෝඩි ඉඳගෙනම පිළිවෙලට ලයිව් කෙනෙක් ආවොත් පිළිවෙලට පාඩම් ටික බලන්න පුළුවන්. පරණ සිලබස් එකේ මේ විදිහට ඔයගොල්ලන්ට පාඩම් 60ට අදාළ වීඩියෝ සියල්ලම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැන්ට පරණ සිලබස් එක තමයි ගොඩක් ළමයි බලන්නේ. අවුරුදු සිලබස් එකට තාම යන ගමන් ඉන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ නැවතත් මේක එකපාර අතාරින්න හදන්න එපා. මේ වීඩියෝ එක අනිවාර්යෙන් මේ වීඩියෝස් ටික බලන්න සැරින් සැරේ මේක ඔයගොල්ලන්ට කොරියානු භාෂාව ඉගෙන ගන්න ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම තක්සලාවක් වෙනවා නෝනුමානයි. ඉතින් මේකෙන් ප්‍රයෝජන අරගෙන ලකුණු ලබාගත විශේෂ ඕන තරම් ඉන්නවා. ඉතින් එහෙනම් ඔයගොල්ලත් මේකෙන් මේ අවස්ථාවම අගරින්න එපා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද අපි ඉගෙන ගන්න කාලේ මේ දේවල් තිබ්බේ නැහැ. ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ වගේම තව දෙයක් මතක් කරනවා නව නිර්දේශයට අදාළ පාඩම් දැන් ලයිව් මේ විදිහටම සාකච්ඡා කරන්න පටන් ගන්න තියෙන ලයිව් තමයි පාඩම් කරන රෙකෝඩින් නෙමෙයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ලයිව් සම්බන්ධයෙන් ලංකාවේ ලං හවස 7ට බදාදා සහ සිකුරාදා හවස 7ට ලයිව් පටන් ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒකටත් සම්බන්ධ වෙන්න. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මතක් කරනවා. අපි දවසක අනිවාර්යයෙන්ම කොරියාවේදී හමු වෙමු. එහෙනම් ඔයගොල්ලන්ට වාසනාවන්ත සුබ දවසක් වේවා. සුබ මොහොතක් වේවා.